ඔබ දන්නවා විවිධ ආගමික කණ්ඩායම් අතර ඔවුන්ටම අනන්‍ය වෙච්ච ආහාර පුරුදු තියෙනවා. අපගේ සහෝදර මුස්ලිම් ජනතාව ඔබ දන්නවා හලාල් ආහාර පමණයි අනුභව කරන්නේ. ඒ වගේම නීතියක් විදිහට නොගත්තත් බෞද්ධ ජනතාව, හින්දු ජනතාව අතර ඉන්න ගොවි ජනතාව ගවමස් අනුභවය සම්බන්ධව ඔවුන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම තමයි යුදෙව් ජනතාව අතර පෝෂ්‍ය ආහාර සම්ප්‍රදාය කියන ආහාර සම්ප්‍රදායක් තියෙනවා. මේ සඳහා පදනම සැකසෙන්නේ ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වෙන ටෝරාවෙන්. ඉතින් ටෝරාවේ පෝෂ්‍ය ආහාර සම්බන්ධව මෙන්න මෙහෙම තියෙනවා. විශේෂයෙන්ම මසුන් අනුභව කරන්නේ, මාළුන් අනුභව කරන්නේ, පොරොපොතු සහිත වරල් සහිත මාළුන් පමණයි ඔබට අනුභව කළ හැක්කේ කියලා පෝෂ්‍ය සම්ප්‍රදාය අපිට කියනවා. ඒ වගේම යුදෙව් ජනතාවගේ තවත් සුවිශේෂී ග්‍රන්ථයක් වන තල්මුද් ග්‍රන්ථවල තියෙනවා පොරොපොතු සහිත සෑම මත්ස්‍යයකටම වරල් තියෙනවා. ඉතින් ඔබ දන්නවද වර්තමානයේ පවතින විද්‍යාත්මක දැනුම අනුව ඒ කතාව ඇත්තක් කියලා. ඔබ දන්නවා දැනට පවතින තාක්ෂණයෙන් අපිට හැකි වෙලා තියෙන්නේ සාගරයේ ඉතාම සීමිත ඉඩකඩක් ගවේෂණය කරලා නිම කරන්න විතරයි. ඉතින් වසර දහස් ගණනකට පෙර මේ පොතපත ලියවෙන කාලේ අපේ ජනතාව සතුව මේ දැනුම තිබුණේ කොහොමද? ඉතින් මේ වගේ තවත් වැදගත් තොරතුරක් එක්ක අපි නැවත හමු.